කල්පනා කරන්නේ ශ්‍රී ලංකාවේ උන්ට දෝදුද කියලා. ඇමරිකාව ඉස්රායිලය ගානවා ඉරානට ලංකාවේ පෙට්‍රල් පොලිම. හරි නේද එහෙනම් පොලිමේ ඉඳලා තෙල් ටික ගහගත්තනේ. හරි. ඒ කියන්නේ ඔයා යුද්ධයට සූදානම් වීමේ මිෂන් නම්බර් 1 එකට සාර්ථකව මුහුණ දීලා තියෙනවා. අපි හිතුවේ නේ අනුර අපිව මෙහෙම රවට්ටයි කියලා. දැන් තෙල් ගන්න යද්දී 95 විතරයි තියෙන්නේ. ගොඩාක් වෙලා ඉඳන් මෙහෙම ඉන්නවා. මම කවදාකවත් හිතුවේ නෑ මගේ පළවෙනි ඡන්දේ අනුර මෙහෙම අපිට කරයි කියලා. ඔයාගේ පළවෙනි ඡන්දේ අනුරට පාවිච්චි කරා කියලා ඔයාලට සුරලෝකයක් මවලා දෙන්න. ඇයි අනුර කුමාර සානායකට බාර දීලා ගියේ සිංගප්පූරුවද්ද පැටියෝ? ඇත්තටම හිතා ගන්න අමාරුයි. ගොඩාක් අපහසු තත්වයක ඉන්නේ මේ වෙලාවේ අපි හැමෝම ලංකාව හැමෝම. ඉතින් ඉක්මනටම සහනයක් ගෙනත් දෙන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයාලා ඡන්දේ දීලා ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම ගොඩාක් ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා කියපු කතාවල හැටියට. මේ විදිහට තිය කියලා හිතුවේ ඇත්තටම යුරෝපේ ෆීලිං එකක් ගෙනත් දෙන තරමටම තමයි කතා කරේ. උනට දැන් ඇත්තටම අන්ත තත්ත්වයටපත් වෙලා තියෙනවා. මම නම් හිතන්නේ තාමත් ඉක්මනින් මේකට විසඳුමක් ජනතාව විසින්ම ගෙනා යුතුයි. පොසටට ලස්සන ජීවිතයක් හම්බුණාද? අත්‍යවශ්‍යම නැහැ. කුරුණු යුද්ධයක් නිම කරපු මහින්ද රාජපක්ෂ වෙන අපගේ අපච්චිගේ පුතු රුවන වෙන නාමල් මැතිතුන් සමග සැමදත් අපි හොරණින් අපි එක්රාසු වෙනවා. ජයශ්‍රී. අවංකවම නාමල් මහත්තයා වෙනුවෙන් තමයි. ඉතින් අපේ අපච්චි ඉන්නවනේ. අපච්චිගේ පුතා ඉන්නවනේ රටේ. මේ දේශීය මුර දේවතාවුන්ගේ පුතු රුවන ඉන්නවනේ. එයා අනුර කුමාරට ඡන්දේ දීලා තියෙන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා අවුරුද්ද නාමල්ටලු. මේ විද්‍යාශීෂ් බය නාමල්ට මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ කාද මේ අනුර කුමාර සානායකට මේ අවුරුද්දේ තෙල් පොලිමේලු. මචං මෙන්න මේක තමයි ප්‍රශ්නේ හරියද? කිසිම තෙල් පොලිමක් නැහැ. ඔය චරිතා බේසිංග මචං උන්ගේ මිනිස්සු ධම්මලා එවනවා තන්ට. මොකද සජියා හිතන් ඉන්නේ චරිතා බේසිංග උන්ගේ පක්ෂේ කියලා. සජබේ කියලා. එනවාට අපි දන්නවා හැමෝම දන්නවා චරිතා බේසිංග කියන්නේ නාමල්ගේ ගෝලයක් කියලා. නැත්තම් අර වගේ බණී චරිතා බයින බල්ලෙක්ට වගේ මේ චරිතා බේසිංග. ඒ උන්ගේ ගොන් වැස්සියෝ තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මාණ්ඩුවාව මේකන වෙන්නේ සිද්ධ වෙන්නේ. කිසි මේකෙදි මිනිසුන්ට කිසිම සහනයක් උන්නේ නැහැ නේ. ඉතින් තව මොනවද කතා කරන් දෙන්නේ? මේ ආණ්ඩුව ඉතින් බලන්න ඕනේ. මේ කලින් දැනගන්න එපා. දන්න ආණ්ඩුවට දීලා ගියා නම් ඉවරයි නේ. එච්චර තමයි කතා කරන්නේ. යකෝ අවුරුදු 25 තිස්සෙම තොර කොහොම එකක් ඇදලා හිටියද? අපි යාළුවන්ට ආණ්ඩුව දුන්නේ අඩු කරලා ගන්න තමයි. මොකක්ද දුන්නේ වැඩක් නැහැ. හැමදාම වෙච්ච දේ වුණා. එච්චර කතා කරලා යකෝ තොපි උඩ මොලේ උඩද තොපි ඉඳන් ඉන්නේ. තොපිට ඔලුවක් කියලා යන්නේ නැත්නම් කල්පනා කරලා බලපියවකෝ ඒ වෙලාවේ පෙට්‍රල් පොලිං ඇති උනේ රටේ තිබිච්ච ඩොලර් සේරම හොරා කාලා මිසක් හිතව පාලකයෝ එහෙම නැතුව මේ යුද්ධයක් ඇති වෙලා නෙමෙයි ලෝකෙකවත්. දැන් ඔය තොපි පොලිං වල ඉන්නේ බොරුවට. කවුද තොපිට පොලිං වල ඉන්නේ කිව්වේ? පොලිං වල ඉන්න ඕනේ නැහැ තොපි පොලිං වල ඉන්න කෙනා කියන අරක නෑ මේක නෑ. යකෝ පොලිං වල ඉන්න එපා බොරුවට. පොලිං වල ඉන්න ප්‍රමාණයට තෙල් ගෙනල්ලා බවුසර් වලින් ගෙනල්ලා මිසක් ඔයාලට දාන්න ඕනේ මේ නලයලා නෑනේ සෙට් එකට නේ. බවුසර් වලින් ගෙනල්ලා පුරවන්න ඕනේ. ඒක liver උනකන් තොපි පොලිං වලින් දා තෙල් ගහගෙන ඊට පස්සේ බොරුවට බයින ආණ්ඩුවට. තේරුම් ගන්න යකෝ. තෙල් ගේන්නේ මැද පෙරදිග රටවල් වලින් නෙමෙයි. දැන් තෙල් ලංකාවට ගේන්නේ ඉන්දියාවෙන්, රුසියාවෙන්, සිංගප්පූරුවෙන් ගේන්නේ. ඒකක්වත් නොදන්න තොපි. එක එකක් කියන මගුල් අහලා බොරුවට කියලා පොලිං වල ඉන්නවා. යුද්ධ තියෙන්නේ කොහෙද? යුද්ධ තියෙන්නේ ඉරාන්. අයි මෙහෙ පොලිමේ. මෙහෙ පොලිමේ. තොට පිස්සුද යකෝ? පොලිමේ ඉන්න කියලා කවුරු හරි කිව්වද? නෑ නෑ එහෙම කිව්වේ නෑ කවුරු. පෙට්‍රල් නැහැ කියලා කවුද කිව්වේ? ඒ කියලා ඉතින් ඔය ජනතාවකින් එක එක්කෙනා පතුරවනවා කියලා. පතුරවනවට බයිට දාවේ. බයිට තමයි ආවේ. මේක ඉතින් අපේ මිනිස්සු පොඩි දෙයකට කලබල වෙනවනේ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නේ. ඉරානයේ යුද්ධය තියෙනවා මේ දැන් තෙල් නැහැ කියලා බලන්න. අපේ යුද්ධය විලා වගේ අපි හරියට දඟලන්නේ. මාර කේස් එක කියන්නේ මොකක්ද දන්නවද? ලංකාවේ මිනි පෙට්ටි හිඟයක් එනවලු. තව ටික දවසකින්. මොකද අපේ ලංකාවේ තියෙන මිනි පෙට්ටි ඔක්කොම ටික මේ ඉරානයට යවනවලු. මේ අපේ අර ගව සම්පත ඉන්නව නේද? මිනි පෙට්ටි ටිකක් එහෙම ගෙදර ගෙනිහිල්ලා තියාගනින්න. ඔයාලා කිව්වද පොලිමේ ඉන්න කියලා? වතුර ගන්න පොලිමේ. වතුර ගන්න. ඒ කියන්නේ බයිටද ඉන්නේ? එන්නේ. එන්නේ. මොකද මේ පොලිමේ ඉන්නේ? වතුර ටිකක් ගන්නවා. වතුර ටිකක් ගන්නවා. වතුර ටිකක් ගන්නවා. ඒ කියන්නේ කවුරු කිව්වද මේ සෙට් එකේ වතුර දෙනවා කියලා? කිව්වා. කවුරු හරි පොලිමේ ඉන්න පොලිමේට ආවනේ. මැද පෙරදිග යුද ගැටුමෙන් ලංකාවේ තෙල් පෝලිං අහංගම කන්තලේ බිංගිරිය උරුබොක්ක ගන්දර කටුගස්තොට බදුල්ල මේ ඡායාරූප තමයි එලෙසටහන් කරන්නේ. අපි ඉතින් උපතින්ම ශ්‍රී ලාංකිකයිනේ. ඒ තමයි අපේ සිස්ටම් එක. නෙතනියාහු පළවෙනි මිසයිල් එක ටෙලිවිව් වලින් පිටත් කරා. ට්‍රම්ප් වොෂින්ටන් වලින් ඩ්‍රෝන් එකේ වල කමෙහිනි මිය ගිය ගමන් අපේ සෙට් එක ගියා තෙල් පෝලිමට. කමිනිගේ මලගෙදරවත් යන්නද? යන්න බෑ. එයාපෝට් එකටවත් යන්න බෑ. මොකද හේතුව එයාපෝට් එකේ ප්ලේන් නෑ. ඒ තමයි ඉතින් අපේ ගතිය. අපි ඉතින් උපතින්ම ශ්‍රී ලාංකිකයි කියන්නේ ඒකනේ. අපේ ගොයියෝ ගිහිල්ලා ඊට ගත්ත තෙල් පෝලිමේ. තෙල් පෝලිං ගෑස් පෝලිං ඇති වෙන ප්‍රධානම ප්‍රශ්න තමයි රටේ ජනතාවට අවිශ්වාසයක් ඇති වෙනවා තෙල් සංචිතය පිළිබඳව.
ඒතර ලෝකයේම මේ වෙලාවේ යුද්ධමය තත්ත්වයක් ඇති වෙලා තියෙන මොහොතේ ඒ වගේම තමයි තෙල් නැව් වලට පවා ප්‍රහාර දියත් කරන මේ මොහොතේ රටේ තෙල් සංචිතය දින කීයකට ප්‍රමාණවත්ද කියන කාරණාව පිළිබඳව ජනතාවට සැකයක් තියෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොයන් කපා පෑගෙන කාලේ බඩේරිකු ටික තලන කාලේ මේ මැෂින් වලට තෙල් ටික ඕන වැඩිපුරම පාවිච්චි වෙන්නේ බයික් මේ ගම් ඇතුල් වල රුපියල් 300ක රුපියල් 500ක තෙල් ටිකක් ගහගෙන තමයි බයික් එකක පුජ්‍යලයක් ගමන් යන්නේ. හේනට පිටියට යන්නේ. ඉතින් ඒ අයට වරුවක් පොලිමේ ඉන්න හිටියොතින් දවසක් පොලිමේ හිටියොතින් ඒගොල්ලන්ට හවසට දරුකටවුන්ට කීයක්වත් එකතු කරගෙන ගෙදරට යන්න බැරි තත්ත්වයක් ආර්ථික තත්ත්වයක් තියෙන මේ ගම්වල. එහෙම හිතට සැකයක් ආවම වෙනද රුපියල් 500ක තෙල් ගහපු කෙනා අද පුල් ටැංක් කරගන්න යනවා. වෙනද ලීටර් 10 ගහපු කෙනා ලීටර් 30ක් ගහගන්න යනවා. ඒතර තමයි මේ පෝලින් තත්ත්වය ඇති වෙන්නේ. එතකොට අපි ඒ ජනතාවට විශ්වාසකින් කියන්න ඕන ඇත්ත තත්ත්වය මේ රටේ තියෙන දේ. මේක තමයි අපි බයිභාවය ප්‍රකට කරන එක ආකාර. 2021කට 22කට කලින් ලෝකේ කොහේ හරි යුද්ධයක් ඇති වෙනවා කිව්වහම නැද පෙරදි හරි කොහේ හරි අපි බූලි උස්සන් චෙක් ගාවට දිව්වද? මං අහන්නේ 22කට 21කට කලින්. මන් දන්නේ නැහැ මම නම් දැකලා නැහැ. හරි කොහේ හරි එහෙම ගහනවා කොහොම අපි තෙල් පෝලිං වල ෂෙඩ් එක ගාව කියලා හිට ගන්නවා උදේ පාන්දර. එහෙම නෑ. එහෙමනම් මේ බලශක්තිය අර්බුදය පිළිබඳ ෂොක් එක ලංකාවට ආවෙත් ඔය කය ගහන මහත්තුරුන්ගේ කාලෙම තමයි. ඕගොල්ලෝ තමයි මිනිස්සුන්ට ඉගැන්වුවේ මේ බලශක්තිය කියන එක අහිමි වීම කොයිතරම් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මතු කරනවද කියලා විශාල තැතිගැන්මක් ඇති කරා. ඒ තැතිගැන්මේ ප්‍රතිඵලයක් විදිහට තමයි දැනටත් අපේ ඇමරිකාවෙන් මිසයිලේ ගිහිල්ලා ඉරානෙට වැටෙන්න කලින් මුන් බූලි අරන් ෂෙඩ් එක ගාවට වැටෙන්නේ ගිහිල්ලා. හරිද? මිසයිලට වඩා වේගෙන් මුන් යනවා. ලොකුම ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුවේ ඉන්න ජනාධිපතිවරයා ඇතුළු සියලුම දෙනා කරන ප්‍රකාශන පිළිබඳව ජනතාවට විශ්වාසයක් නැහැ. ඒ නිසා දේශපාලනය කරන පුජ්‍යලෝ ටික පිළිබඳව ආණ්ඩුවේ විශ්වාසයක් නැහැ. අම්මාගේ රෙද්ද අමාත්‍යංශ ලේකම්වරයා රජයට වගකිය යුතු පුජ්‍යලයක් විදියට අමාත්‍යංශ ලේකම්වරයා ඉස්සරහට ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න මේ වෙලාවේ ඇත්තටම රටේ තියෙන තෙල් සංචිතය කොහොමද කියන එක ඒතකොට ජනතාව පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරේ. මම ජනතාවටත් මේ වෙලාවේ මතක් කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඒ අවස්ථාවේ තෙල් කළමනාකරණය කරන්න ගත්ත උත්සාහය පිළිබඳව මම හොඳට පෞද්ගලිකව දන්නවා. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. හෝමුස් සමුද්‍ර සන්ධිය වහලා තියෙනවා. ඒක තමයි බලශක්ති කේන්ද්‍රස්ථානයේ හැටියට අර්ථකථනය කරන්නේ. එතන වැහුවයි කියලා කියන්නේ අනිවාර්යෙන් විශාල දුරක් ගෙවලා තමයි ඔය කියන ඉන්ද්‍ර නැව් ලංකාවට එනවා නම් එන්නේ. ඉතින් මේ තත්ත්වයන් කල්තියා දැකලා මේවට පූර්ව ක්‍රියාමාර්ග ගෙන තිබීමයි වැදගත්. එහෙම කිසිම පූර්ව ක්‍රියාමාර්ගයක් නැහැ. පෙට්‍රෝලියම් එකේ සභාපති කියනවා මාසෙකට තියෙනවා කියලා. ඒ මාසෙකට තියෙනවා කියලා කියනකොටම බය හිතෙනවා. මාසෙකට නෙවෙයි ඊට වඩා වැඩි කාලයකට මේ රටේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් සංචිතවල තියාගන්න. දැන් ඉතින් මේ ආණ්ඩුවට මේ අපි ඒක තමයි කියන්නේ කිසිම පෙර සූදානමක් තිබ්බේ නැහැ මේ ඇති වෙන යුද්ධය ගැන කිසිම පෙර සූදානමක් තිබ්බේ නැහැ. මාසෙකටලු තෙල් තියෙන්නේ එහෙම කියලා හරියනවද කියලා වගේ වහනවා. ඒ කියන්නේ මේ විමල් වීරවංශලා මේ මාසෙකට තෙල් තියෙන එක ගැන කතා කරන්නේ තෙල් දෙන්න බැරුව රට දාලා දුවපියුන් ඈ. කලින් ලංකාවේ තෙල් නැත්නම් බලශක්ති අර්බුදයක් ලංකාවේ ආවේ මේ මොහොතේ ආපු අර්බුදයේ විදිහයි ආකාර දෙකක්. කලින් ආවේ ඇත්තටම අපිට බලශක්තිය මිලදී ගන්න අපි ගාව සල්ලි නැති කම. වීරවංශ මහත්තයාගේ කණ්ඩායම පාලනය කොච්චර හොඳට කරාද කියනවනම් තෙල් ටිකක් ගන්න සල්ලි නැතුව ගියා. ඒ මාසෙකට තියෙනවා කියලා කියනකොටම බය හිතෙනවා. මට නම් තේරෙන්නේ ඉතින් මොලේ මඤ්ඤම් කියලා තමයි. ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද්ධය නිසා තෙල් නැති වෙයි කියලා. ආණ්ඩුවෙන් දිගින් දිගටම කියනවා තෙල් නැති වෙන්නේ නැහැ තෙල් තියෙනවා කියලා. ඇත්තටම තෙල් තියෙනවා. ඒත් මිනිස්සු පොලිමෙන් එළියට යන්නේ නැහැ. විපක්ෂයේ ඉන්න මමත් කියනවා. ආණ්ඩුව කියන කතාව ඇත්ත. ඔය ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද්ධය නිසා මේ සතියේ අපිට තෙල් නැති වෙන්නේ නැහැ. හේතුව තෙල් කියලා කියන්නේ ලංකාවේ පෙට්‍රල් හරි ඩීසල් හරි භූමි තෙල් හරි මොනවා හරි කියන්නේ අද උදේ ගෙනල්ලා අද උදේ වාහන වලට ගහන එකක් නෙමෙයි. ඔය ලංකාවේ දැන් තියෙන තෙල් මාසයකට වඩා කලින් ගෙනල්ලා රඳවලා තියෙන තෙල්. එනිසා ඔය ඉරාන ඊශ්‍රායල යුද්ධය අද පටන් ගත්තම අද තෙල් නැති වෙන්නේ ඇති වෙන තෙල් තියෙනවා. විපක්ෂයේ ඉඳලා මම මේක කියන්නේ පොලිමේ ඉන්න එක තේරුම් ගන්න ඔබ පොලිමට යන්න එපා. ඒක සාධාරණයි මචං. උන්න ආණ්ඩුව කියලා කොහෙත් යන්නේ නැහැ. ලොවෙත් යන්නේ නැහැ. හේතුව දන්නවද? උඹලා එවපු ආණ්ඩුව කොහොම යනවද බං කියපන්කො මුලින්ම. උන් යන්නේ නැහැ මේ උඹලා කියන එකයි යන්නේ නැහැ. ආණ්ඩුව කවුද උන්ට? උඹලගෙන උන් පස්සලව ගන්න බලගේ. අන්න ඒ නිසා උඹලා කොහොම යන්න ඕනේ? මොකද බලම යවනවා බලම යවනවා මාරු ආතල් බම් මේ උඹලා සිරාම යකෝ ඔහම ආණ්ඩුවට සපෝට් කරන්න එපා යකෝ විපක්ෂී ඉඳගෙන බලව සජියා ගාව ඉඳන් වැඩ කරාට බල වැඩ කරන්නේ නාමල්ට උන්ට තේරෙන්නේ නැහැ ඉතින් මේ බල කරන්නේ වැඩේ මොකද්ද කියලා යකෝ එකට ඉඳන් පිටිපස්සෙන් පියෙන් අයින්න එපා මේ ආණ්ඩුව වටන්න අපිට ඕනේ ආණ්ඩුව කරගෙන යන්න අවුරුදු 5කට බලය දුන්නානේ හැබැයි ඒගොල්ලෝ වට ගන්නව නම් අපිට කරන්න දෙයක්වත් නැtei කියන එක තමයි කියන්න තියෙන්නේ බාර ගන්න ඕන තරම් කට්ටිය ඉඳී දැන් ජනතාවටම තේරෙනවනේ අධ්‍යක්ෂින් තියෙන කට්ටියකට තමයි මේක කරගන්න පුළුවන් වෙන්නේ කියලා කියනවනේ. ඉතින් අලුත් කට්ටියකට ඒක ජනතාව තීන්දුව කරයි කවුද කියලා. ඉතින් අධ්‍යක්ෂින් නැතිකම පේන්න තියෙනවනේ මේ කරපු වැඩ ටික දිහා බැලුවම. අධ්‍යක්ෂින් තියෙනවා නම් එහෙම වෙනවද? නගර සභාවකට කලින් කරලා ඒකනේ.
අද දින සිට తాවකාලිකව සපුගස්කන්ධ තෙල් පිටු පහදුව වසා දමන්න අපි තීරණය කළා. රටේ තිබෙන සීමිත විදේශ විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පමණක් යොමු කරමින් නිසි ලෙස එය කළමනාකරණය කරගත යුතු නිසා තමයි අපිට මේ තීරණය ගන්න. A few moments later. ඒක බින්දේ අදාළ විශේෂ අමාත්‍යවරයා ඒකට වග කියන්නේ. ඒ කියන්නේ මේ සමස්ත අර්බුදයට වක් කියන්න ඕනේ ගම්මන් මේ සමස්ත අර්බුදයට මූලික බීජය ඇති කරේ ඉදිරියට ඩොලර් අර්බුදයක් එනවා. ඔබ යම්කිසි රටක් සමග ගිවිසුම් ගත වෙන්න මේ සම්බන්ධයෙන් කියලා. එතුමා ඒ සම්බන්ධයෙන් ගිහිල්ලා එතුමා ගිවිසුම් ගත වුණා. අද කොයි ගිවිසුම? ඒකට එක අපිට එක තෙල් බින්දුවක් ලැබෙන්නේ. දැන් මේ මැදපෙරදිග ප්‍රශ්නෙත් එක්ක අපිට තව ගැටලුවක් එනවා. මොකද හේතුව ලෝක වෙළඳ පොළට තෙල් සැපයීමේ 120ක් ලබා දෙන්නේ ඉරානය. දැන් ඊයේ වෙනකොට ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වහලා දැම්මා. එතකොට 120ක් තෙල් අපනයනය නතර වුණොත් දීර්ඝකාලීනව විදුලි බල නිෂ්පාදනය සඳහා ගන්න පුළුවන් ක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මම කියන්නේ ලංකාවේ විදුලි බල අවශ්‍යතාවයෙන් 40ක් ලබා දෙන ගල් අඟුරු වලින් බාල ප්‍රමිතියෙන් ඇවිල්ලා ඒ උත්පාදනය කරගන්න බැරි වුණාම ඩීසල් මාෆියාවේ විදුලිය මිලදී ගන්නකොට දීර්ඝකාලීනව විදුලිය මිලදී ගන්න පුළුවන්ද කියලා ගැටලුවක් එනවා මේ මැද පෙරදිග මේක බොරුව වමාරනවා. ටොම් පචේ වමාරනවා. ඒ ඩෝබිල දාලා පාපිසි දාලා මේක සාධාරණීකරණය කරන්න බෑ. මේ සතියේ ඉඳලා බාල ගල් අඟුරු වලින් විදුලි උත්පාදනය කරන්න වෙනවා. එතකොට මෙගාවට් 300 ජනනය වෙන්නේ නැත. ඒ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. ඒක ජනනය වෙනවොත් එක්ක කරන් කපන්න වෙනවා. එහෙම නැත්නම් ඩීසල් මාෆියාව මිලදී ගන්න වෙනවා. ඒ පාඩුව කවුද ගන්න කියන එක මේ විදුලි බල ඇමති හරි ආණ්ඩුව හරි කැබිනට් මණ්ඩලය හරි තීරණය කරන්න ඕන. මහ ජනතාවගේ කරපිට දාන්න එපා. කට ඇරියොත් පචයක් ගන්න. ඒතකොට එදා තෙල් ගන්න සල්ලි තිබුණේ නැහැ. එදා ගෑස් ගන්න සල්ලි තිබුණේ නැහැ. ඒකින්ද පොලිම ඇතිවීම ඉතාම නිවැරදි. සාධාරණයි. හැබැයි මේ වගේ දේශේ පාවා දෙන්නේ නැතුව ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා ඉන්දියාවෙන් තෙල් ගත්තට පස්සේ ඒ තෙල් ටික අද වගේ 3 ගුණයක් දිනට බෙදීම මත පෝලිං ඇතිකරන තල්ලු කරේ ජවිපේ පුනරුදේ කණ්ඩායම. තමුසෙට වයර්දෝයි තෙල් සංස්ථාවේ අද ඉන්න අධ්‍යක්ෂකරු සභාපතිවරු අධ්‍යක්ෂකරු හොඳට මතක තියාගන්න. එදා බූලි වලට ගන්නකොට කිව්වා දෙන්න බෑයි කියනකොට කිව්වා මොකද? ගෝයන්ටි කපන්න තියෙන භූතය අරන් යන්නද කියන්නේ ෂෙඩ් එකට. කුඹරහන්න තියෙන ට්‍රැක්ටරය අරන් යන්නද කියන්නේ ෂෙඩ් එකට. යකෝ මුන් අමුකයිලා මුන් හොරා කාලා අපිට කියනවා අපි දුක් මාංශය හම්බ වෙන අපි අස්වැන්න ටික නෙලන්න දෙන්නේ. ඒකට කෑන් එකට දෙන්න බෑ කියලා. අනේ බෑ. ගෑස් ටික ජූලි චංගෙක් එකතු වෙලා යටින් ජවිපේ පුනරුද නඩේ එදා ගෑස් අර්බුදය ඇති කරා. ගෝල්පේ අර්බුදය වගේම. ගෑස් ගෙනාව පළවෙනි වතාවට බාලයි කිව්වා. එහෙම එකක් ඇහුවද? ඇහුවා නේද? ගෑස් ටැංකි පිපුරුවා නේද? හැමතැනම කියන කතාව තමයි මේ වැරදි කතාවක් කියනවා ගෑස් පිපිරෙනවා ගෑස් ටැංකි පිපිරෙනවා. මම අභියෝග කරනවා පුළුවන් නම් පෙන්නන්නකො කොහෙද ගෑස් පිපිරිලා තියෙන්නේ? يعني පිපිරෙන්නේ ගෑස් ලිප. මේක හරියට බඩේ කැක්කුම තියෙනකොට කකුලේ කැක්කුම ගැන කතා කරනවා වගේ රාජකාරියක් නේ. මේ වුව කරපු ආණ්ඩුවක්. අයි බලය අරගෙන අද ගෑස් පොලිමේ මීට සතියකට පොලිමේ හිටියේ දැනුත් 100 තැන්වල ලිට්‍රෝ ගෑස් නැත්තේ ලාෆ් අද දෙවෙනිදා වෙලත් එක ගෑස් ටැංකියක් සල්ලි වලට ගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙන්නේ. මිල වැඩි කරලා තියෙන්නේ රටේ ඩොලර් සහ රුපියල් උතුරන මොහොතක. මේ නිකම් නොදන්න ලබ්බවල කතා කරන්න එපා බාරි. ඒ මොහොතක තමයි ගෑස් අර්බුදය ඇති කරේ. එහෙනම් ආණ්ඩුව නොහැකි අවසා ගසා කෑමුඩු දුවලා බැරිකම කయ్య නායකම උඩු මොකද මේ අනතන්නේ අද තෙල් අර්බුදේ තෙල් තියෙනවා කියවන්න ඕනේද? තෙල් ටැංකිය හැදුවේ මේ පුනරුද ආණ්ඩුවද? තෙල් ගබඩා ඇති කරේ මේ ගොල්ලෝද? නෑ. කරුණාකරලා පවුනදී යන්න මෙයා. ඉතින් ඔයාලා මේ මිසයිල් දෙක ගහනකොට මේ තෙල් පොලිං වලට ඇවිල්ලා අනිසිබියක් ඇදලා ගන්න බා තෙල් තියෙනවා. මේ තෙල් ඇවිල්ලා ඩීසල් පෙට්‍රල් දෙකම තියෙනවා. මේ බලන්න මේ බයික් කීපයක් මෙතන තියෙනවා. මෙතන බයික් වුණ 20ක් ඇති ඊට වැඩි නෑ. ඔතන විතරයි තියෙන්නේ. ඉතින් මේ තෙල් තියෙනවා. කලබල වෙන්න එපා කිසි කෙනෙක් අනිසිබියක් ඇති කරගන්න එපා. බොරු මබ්බිල්ල මව පාන්න එපා.